පාලි ගාථාවලට වැඩි රුචියක් නැති නිසා අපි මේ අවස්ථාවේ කල්පනා කළා ඒ ගාථා එක එක අරගෙන තේරුම් කරනවට වැඩිය බුදුරජාන් වහන්සේගේ ඒ ධර්ම තේජස යන්තමින්වත් මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට සිංහල කවියෙන් ඒක ඉදිරිපත් කරන්න. ඒක අපි මේ වෙලාවේ කරපු එකක් නෙවෙයි. අපේ එක්තරා පොතක පරිච්ඡේදයක් අගට අපි මේ ගාථා පෙළ සිංහල කවියට නඟලා තියෙනවා. ඒක මේ අවස්ථාවේ මේ පින්නතුන්ට ප්‍රකාශ කරනවා. යන්තමින් හරි මේ ධර්ම තේජස තේරුම් ගන්න. රූ සද්ද රසද ගන්ධ පහස මනසට එන දෑ ඉටුතුටු වඩන මනනන්ද මේ හැම ඇතැයි ගද්දෑ සදෙව් ලොව හැම දෙන එකතින් සැපයි ගන්නෝ මෙහම නැතිවන තැන දුක කැයි මතය දරනෝ අරි මඟට පද්දන පස්කඳ ඇලුම හරනෝ එයම සැපතැයි දක්වන කල ලොව එරෙහි වන්නෝ අන්දන සැපයි කීදෑ අරිදන දුකයි කීවෝ අන්දන දුකයි කීදෑ අරිදන සැපයි කීවෝ බලව දහමික ගැඹුරෙක් මුලා වෙති නොම දතු මොහඳුර තුල කොටුවෑ නොදකිති නැනස නැතියෝ නැනලු තුල විවටව දකිති නැන ඇස ඇතියෝ ළඟම ඇති මුත් නොදකිති දහම් මඟ නොමරිසියෝ භව ඇලු මෙහි ගිලුණ භවදිය වැලට හසු වුණ මරු වසෙහි රැඳුණ රැසකින් මෙදහම නොදකින අරි මඟට පිළිපන් පුඟුලන් මැමිස වෙනාන් කවුරු දකිතිද මෙනිවන් මුලසුන් කැරම කෙලසුන් ඔය අපේ පුළුවන් තරමින් ඔය ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම තේජස මේ ප්‍රකාශ කරන මේ පින්නතුට යමක් දැනගන්න